ආයුබෝවන් මෙන්න දැන් ලැබුණු තවත් විශේෂ පුවතක්. ඊටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇතැයි සමාජ ජාලාවල වාර්තා පළ වෙනවා. නමුත් එම වාර්තා සත්‍ය බවත් ඒ මහතා නිල නිවසේ සිටින බවත් පැවසූ ඔහුගේ ප්‍රකාශකයෙකු පැවසුවේ කෙසේ වෙතත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෑත කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා විටින් විට අවස්ථා කිහිපයකදී රෝහල්ගත කර ඇති බවයි. ඔහුගේ දණහිස ආශ්‍රිතව මෑතකදී ශල්‍ය කර්මයක් සිදු කිරීමටද සිදු වුණා. මෙන්න එම පුවත නැවතත්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි සමාජ ජාලාවල වාර්තා පළ වෙනවා. නමුත් එම වාර්තා සත්‍ය බවත් ඒ මහතා නිල නිවසේ සිටින බවත් ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. කෙසේ වෙතත් අසනීප තත්ත්ව හේතුවෙන් මෑත කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා විටින් විට අවස්ථා කිහිපයකදී රෝහල්ගත කර තිබෙනවා. ඔහුගේ දණහිස ආශ්‍රිතව මෑතකදී ශල්‍ය කර්මයක්ද සිදු කිරීමක්ද එක් වුණා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ